good morning guys. ඔන්න ඉතින් අදත් මම අරන් ඉන්නේ ගොඩක් දවසකට පස්සේ මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියන වීඩියෝ එක. ඉතින් උදේම නැගිටලා නතාලියාගේ ස්කූල් එකේ මේ ලන්ච් බොක්ස් එකට එයාගේ ස්නැක් එක හදන ගමන් අද තියෙන්නේ රොටි. ඉතින් මම මේ විදිහට චූටියට රොටි ටිකක් හදාගත්තා. ඒකට අපිට කැමති දෙයක් ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තාම මේගොල්ලෝ චුට්ටක් ආසයි. මොකද මේ වෙනස් විදිහකට ඉතින් එතකොට නතාලියා කොහොමත් කනවා. නෝමලි අපි දෙනකොට එයා කන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ මොන හරි පොඩි දේවල් ටිකක් කරලා තමයි යාට දෙන්නේ. ඔන්න ළමයි දෙන්න උදේම හැලලා. ළමයි good morning. Good morning. Good morning. Good morning, Baba. Mali, good morning. Apa itu karena dia ඔන්න ඉතින් බබාලා දෙන්නම හැරියා. ඉතින් ඊට පස්සේ මම නතාලියට යාගේ ටී එක දීලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ආව ලෑස්ති කරනවා. ඒ අතරේ අපේ අම්මත් ආවා. මොකද කෙන්සෝ දාලා යන්න ඕනේ අම්මා ළඟ. ඔන්න ඉතින් මමත් රෙඩි. අපි දැන් යන්න හදන්නේ. මම දැන් නතාලියව දාලා ආපහු ගෙදර එන්න ඕනේ. ඔන්න ඉතින් උදේට මොකුත් කෑවේ නැහැ. ඉතින් ඒ නිසා වෙල බොජුන් එකට ගිහිල්ලා දෝස එකක් කාලා ප්ලේන් ටිකක් බිව්වා. මං එහෙමම ගෙදර ආවා. ඊට පස්සේ මේ මට උදේම කරන්න පොඩි වැඩ ටිකක් තිබුණා. කෙන්සොට කෑම කෑවට පස්සේ මෙන්න මේ විදිහට මේ අපේ ගෙදර මේ තියෙන මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික ඒවට මෙන්න මේ ඔස්මෝකෝට් කියන පොහොර එක. ඉතින් ඒක තමයි මම යූස් කරන්නේ. ඒක දාලා ඊට පස්සේ මේ ටිකක් එළියෙන් තියන්න ඕනේ. මොකද මේ අපි කාලයක් තිස්සේ ගේ ඇතුලේ තිබ්බට සාමාන්‍යයෙන් සතියකට දෙකකට සැරයක් පොඩ්ඩක් ඉරේලිය වැටෙන්නේ නැති තැනකට චුට්ටක් එළියෙන් තියලා ගන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේ පැල ටික ලස්සනට හැදෙන්නේ. ඉතින් ඒ නිසා මම උදේ මේ වැඩ ටික ඉවර කරා. ඔන්න මම ස්කූල් එකට ආවා නතාලියව ගන්න. අද ස්කූල් එකේ වෝටර් ප්ලේ එකක් තිබුණා. ඉතින් ඒ නිසා මේගොල්ලෝ චේන්ජ් කරගෙන ඉන්නේ. මම දැන් නතාලියවත් අරගෙන ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මැනිකව නර්සරියකින් අරන් ආවට පස්සේ අම්මත් ගෙදර ගියා. ඉතින් දැන් මේ දෙන්නව මම බලා ගන්න ඕනේ. කෙන්සෝ නිදි අතරේ මම ටක් ගාලා ලන්ච් එක රෙඩි කළා. මොකද කෙන්සෝ නැගිට්ටාම එයාට කෑම දෙන්න ඕනේ. මැනිකට කවන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ටක් ගාලා මම එයා හැරෙන්න කලින් ලන්ච් එක රෙඩි කරගත්තා. සාමාන්‍ය විනාඩි 45ක් විතර කෙන්සෝ නිදා ගන්නවා. ඉතින් මට ඒ වෙලාව ඇති මොන හරි කෑමක් හදා ගන්න. ඔන්න ඉතින් බාගෙට උයු එන්නකොට මෙන්න මෙයා හැරියා. හව් උම්මක උම්මා බයි බයි කියන්න බයි. ඔන්න ඉතින් වැඩ ටික ඉවර කරගෙන ඊට පස්සේ රෙදි ටිකක් මම උදේ හොදලා දාලා ගියා. ඉතින් ඒ ටික රැක් වලට දාගන්න තමයි දැන් හදන්නේ. මොකද මේ වෙලාවේ හොඳට අවුව තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ රෙදි ටික දාගත්තොත් අවශ්‍ය වෙනකොට රෙදි ටික වේල ගන්න පුළුවන්. නතාලියයි මායි බෝට්ටුවක් ගන්න ආවේ. බලමු යන්න පුළුවන් ඒක දන්නේ අපි දෙන්නට විතරක්. මැනික ඉන්න අම්මා එනක ඉන්න. ඔන්න ඉතින් හවස මේ මැනිකේ වැවරොමට එක්කන් ආවා. එයා ආසයි එන්නේ. ඉතින් ඒ නිසා ඒ චුට්ටක් එක්කන් ආවා. කවුද? කෙන්සෝ. කවුද? Baba. Baba. Lala. Nanda.
අක්කා දෙන්න නිදාගන්න හදන්න දෙන්නට නිදිමත වෙලා ඉන්නේ මේ ඉන්නේ කේන්සෝ යා මගේ අතේ නතාලියා ඉන්නවා එයා වුෂ් දාලා නිදි කරන ගමන් ඉන්නේ මෙන්න මෙයා තාම ළඟට වෙලා ඉන්නවා ඉතින් නේද අන්න නතාලියාත් පෙන්නන්නලු හායි කියන්නේ ඇහෙන්නේ නෑනේ හායි good night කියන්නේ ඔන්න ඔය විදිහට තමයි guys මගේ සාමාන්‍ය දවසක් වෙන්නේ. ඉතින් ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහලා එන්නම්. goodbye